ආයිබෝවන් වෘශ්චික ලග්න හිමියනි මගේ ඉසුරු ඇස්ට්‍රොලොජි කේන්දරයේ ගවේෂක හඳහන ඉංග්‍රීසි channel ජ්‍යොතිෂ channel බොදු සෙත් පිරිත් සහ ගී යන YouTube channel සියල්ලත් ඒ වගේම ඉසුරු ඇස්ට්‍රොලොජිකල් and marriage service හා කේන්දරයේ කියන Facebook pages දෙකෙහි සිටින ලක්ෂ දෙකකට ආසන්න මගේ ග්‍රාහක පිරිස මේ වෙලාවේ විශේෂයෙන්ම ආදරයෙන්ම පිළිගන්න අතරතුරේ මෙම වීඩියෝ නරඹන ඔබ හැමදෙනාත් ඊටාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ජ්‍යොතිෂ පැත්තෙන්, වාස්තු පැත්තෙන්, গুপ্ত විද්‍යාමය පැත්තෙන් හා හස්ත රේඛාමය පැත්තෙන් මගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් 15ක් කොයි ආකාරයෙන් ලබා ගන්න පුළුවන්ද කියන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම වීඩියෝවේ අවසානයේ ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඒ කොටසට සවන් දීලා මගෙන් ඒ සේවාවන් ලබා ගන්න හැටියට මතක් කර සිටිනවා. ඉතින් මා අද ඔබට ඉදිරිපත් කරන මෙම වීඩියෝවේ ලග්න 12ට පොදු වීඩියෝවක් බව විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්නට කැමැති. මේ ඉදිරිපත් කරන වීඩියෝවේ තියෙන කරුණු වලින් යම් කරුණු කාරණා එක් එක් අයගේ කේන්ද්‍රයේ ලග්නාධිපති බලවත් වීම අනුව දුර්වල වීම අනුව ඒ වගේම ඔබ වර්ගෝත්තම ඒ වගේම සාධක වැනි උප්පත්තියකින් උපත ලබා තියේද යන්න අනුව ඔබේ කේන්ද්‍ර සටහනේ කේතු ග්‍රහතුමා සිටින බලවත් දුබලකම අනුව ඒ වගේම ඔබ දැනට ගත කරන මහදසාව අතුරු දසාව විදසාව සූක්ෂම දසාව කේතු ග්‍රහතුමා සමග මිත්‍රද සතුරුද යන්න අනුව ඒ වගේම මේ කාලේ ඔබට ඒ රාෂ්ටක අපල කාලයක් පවතිනවාද නැද්ද යන්න අනුව ඒකම ඔබට සුබ ඵල දෙන යෝග පිහිටා තියෙනවද විශේෂයෙන් පංචමහා පුරුෂ යෝග ස්ත්‍රී යෝග ඔබට පිහිටා තියෙනවාද ඒකම ධනය ලබා දෙන විශේෂ ධන යෝග පිහිටා තියෙනවද නැද්ද කියන එක අනුව කේතු ග්‍රහතුමා මේ ග්‍රහ ගෝචරය සිදුවන ස්ථානයට වැටෙන සුබ අසුබ දෘෂ්ටි අනුව ඒකම පෙර ආත්මේ මේ ආත්මය තුලත් ඔබ රැස් කරගත් සහ රැස් කර ගන්නා පින් බලය අනුවත් ඒ වගේම ඔබ විවාහකයෙක් නම් කලත්‍රයා සහ දරුවන්ගේ පවතිනා වූ බල දුබලකම් අනුවත් මේ යම්කිසි ආකාරයක සුබ වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවීමකට ඉඩ තියෙන බව මුලින්ම ඔබට මතක් කරන්නට ඕන. ඉතින් මා ඔබට අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරා වසර 10කට පසු ඔන්න කේතු ග්‍රහතුමා මෙතෙක් කාලයක් ඔබේ කේන්ද්‍රයේ සතුරුව මූටව ගත කරා ඔබේ 11 වෙනි සියලු ලැබීම් වලට හානි සිදු කරගනිමින් අන්න ඒ කේතු ග්‍රහතුමාම ඔබේ කර්මස්ථානය පීතෘ ස්ථානය ආත්ම අභිමාන ස්ථානය වන 10 වෙනිට පැමිණෙන 2025 මැයි මාසයේ 18 වෙනි ඉරිදා රාත්‍රී 7:33ට පැමිණිලා 2026 දෙසැම්බර් 5 වෙනි දක්වා මූල ත්‍රිකෝණ බලයෙන් ගත කරනවා 10 වෙනිට සුබ ඵල දෙමින්. ඉතින් මේ ග්‍රහ ගෝචරයේ සුබ දෘෂ්ටි තුනක් වැටෙනවා 2 වෙන්න 4 වෙන්න 6 වෙන්න හා 9 වෙන්න කියන ස්ථාන හතරට. ඉතින් 10 වෙන්නේ කේතු ග්‍රහතුමාගේ ග්‍රහ ගෝචරය බලවත්ව සිදුවීම ඔබට වාසනාව ගෙන දෙනවා කියන එක මතක් කරන්නේ බොහොම සතුටින් මුලින්ම. ඉතින් ඔබේ යහපත් ගතිගුණ එළියට එන කාලයක්, මනුෂ්‍ය ගුණධර්ම මතුවෙන කාලයක් ඇටියට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් කේතු ග්‍රහතුමා මූල ත්‍රිකෝණ බලයට පත් වෙලා මේ ග්‍රහ ගෝචරය වෙනකොට ඔබේ රැකියාවේ යම් කිසි ආකාරයක යහපත් පැත්තට දියුණුවක් ඇති වෙයි. ඒක උසස් වීමක්, ස්ථාන මාරු වීමක්, පඩි වැඩි වීමක්, හිඟ මුදලක් ලැබීමක් වගේ දෙයක් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඉතින් ඔබ ව්‍යාපාරයක් කරන ඒ ව්‍යාපාරේ ලාභ මේ කාලේ වැඩි වෙලා ඔබේ ව්‍යාපාරයේ යම් කිසි විදියක ප්‍රසිද්ධත්වයකට පත් වෙන කාලයක් ඇටියට මේක හඳුන්වන්නට පුළුවන්. ඉතින් සතුරු කරදර, ඊර්ෂ්‍යා කරුවන්ගේ ඇල්ම බැල්ම ඉවත් වෙලා යන ග්‍රහ ගෝචරයක් බවයි පෙනිලා යන්නේ. තමන්ගේ නිවාස අලුත් වැඩියා කරන්න සිද්ධෙයි. ඉඩකඩම් එලිපෙහෙලි කරලා වැඩි දියුණු කරන්නට ඔබට සිද්ධ වෙන එසේ කරන කාලයක් බවයි පෙන්ලා යන්නේ. ඉතින් ආදායම් මට්ටම වැඩි වෙන වගේම උත්සාහයේ ප්‍රතිඵල නෙලා ගන්නට ඔබට හැම අවස්ථාවකම ඉඩකඩ ලැබෙනවා. ඇත්තෙන්ම මේ කාලය තුල ඔබට රසවත් කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් ගිය තැනක හිමි වෙන කාලවකවානුවක් බවයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔබට අහිමි වෙලා ගිය දේවල්, නැති වී තිබුණු දේවල් නැවත හිමි වෙන කාලවකවානුවක් වෙනවා මේ කේතු ග්‍රහතුමා බලවත් වීම.
අම්මට තාත්තට දැඩි අසනීප තත්ත්ව වලින් පෙළෙමින් හිටියනම් කේතු ග්‍රහතුමා බලවත් වීමත් එක්ක ඒ තත්ත්ව වලින් විශේෂයෙන් මිදෙනවා. විශේෂයෙන් මේ ස්ථානයේ පීතෘ ස්ථානය නිසා පියාට වැඩියෙන් ගුණ ලැබෙන කාලයක් ඇටියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ ග්‍රහ දෘෂ්ටි වැටෙනවා කිව්වා බුච්චික ලග්න හිමියනි පළවැන්න දෙවැන්නට ධනස්ථානය ස්වස්ථානය. ඉතින් පාපේක් දෙවැන්නට හොඳ නැහැ. නමුත් පාපේක් බලවත්ව ඉන්නකොට ඒ ස්ථානය ආරක්ෂා කරනවා. ඉතින් කේතු ග්‍රහතුමා කියන්නේ හකුලුවන ග්‍රහය, ආරක්ෂා කරන ග්‍රහය, තැම්පත් කරන ග්‍රහය, සුරක්ෂිත කරන ග්‍රහය. මූල ත්‍රිකෝණ බලයට එනවා කියන්නේ ඔබේ සුරැකී වස්තු ආරක්ෂා කරනවා. සල්ලි, රත්තරන් බඩු, ගෘහ භාණ්ඩ, නිවාස, වාහන, ඉඩකඩම් මේ තත්ත්ව වැඩි වර්ධනය කරනවා. නැවත ඒ තියෙන කොට තව එකතු කරනවා. තියෙන ඒවා ආරක්ෂා වෙලා වැඩි වර්ධනය වෙන කාලයකට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මේ ස්ථානය අපි හඳුන්වන කුටුම්බ සංරක්ෂණ ස්ථානය කියලා පුරුෂයින්ගේ එහෙනම් තමන්ගේ බිරිඳ දරුවන් එක්ක බොහොම සතුටින් කාලය ගත කරන්නට ඔබට සිද්ධ වෙන කාලවකවානුවක් ඇටියට හඳුන්වන්නට පුළුවන්. ඇත්තෙන්ම කේතු ග්‍රහතුමා 10 වැන්නේ ග්‍රහ ගෝචරය වෙනකොට තවත් දෘෂ්ටියක් වැටෙනවා කිව්වා 4 වැන්නට මව්ගේ ස්ථානයට. එතකොට මව්ට හොඳයි. මව්ට සැපගෙන දෙනවා කේතු ග්‍රහතුමා මූල ත්‍රිකෝණ බලයෙන් ওই ස්ථානට පැමිණීම නිසා. ඔබේ ගෙවල් ලස්සන කරලා අලුත් වැඩියා කරලා තීන් තාලේප කරලා බොහොම හැඩ කරන්නට හිද්දේ. ඔබේ වතු පිටි එලි කරලා ලස්සනට තියාගන්නට ඔබට සිද්ධ වෙනවා වෘශ්චික ලග්න හිමියනි මේ ග්‍රහ ගෝචරයත් එක්ක. ඉතින් ලස්සන නිවාස ඔබට හිමි වෙන්නටත් මිලට ගන්නටත් හිත ඇති කරන කාලයක් වෙයි. ඒකම ඥාතීන් එක්ක යම් යම් සම්බත්තා පළුදු වෙලා තිබුණා නම් ඒවා අලුත් කර ගන්නට ඔබට අවස්ථාව හිමි වෙනවා. මූලික අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ ওই පෙරපාසල් වියේ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා කාලේ ඉගෙන ගන්නා ඒ දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයටපත් වෙනවා. අධ්‍යාපන කටයුතු වලින් යම් යම් ජයග්‍රහණ ඔබට හිමි වෙනවා. ඉදිරිපත් වන විභාග වලින් පවා සමත් වීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. කේතු ග්‍රහතුමා 4 වැනි ග්‍රහ ගෝචරය වෙනකොට සිතට කරදරකාරී ප්‍රශ්න වලින් තෙරපිලා හිටියනම් යම් කිසි විදියක සහනයක් සැලසෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒකම වාහන ගැන සීනයක් ඔබේ හිතේ තිබුණා නම් ඒ වාහන සීනය සැබෑ කරගන්නට අවස්ථාව පහසුවෙන් සැලසෙන කාලවකවානුවක් හැටියට මේක හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම 6 වැන්න කියන රෝග ස්ථානය සතුරු ස්ථානයට දෘෂ්ටියක් වැටීම නිසා ඔබේ සතුරු කරදර නිමා වෙන කාලයක් වෙනවා දෙසැම්බර් 6 වෙනිදා වෙනකොට 2026. ඒකම ඔබටත් අසනීප කරදර තිබුණා නම් ඒවෙන් සහන සැලසෙන කාලයක් වෙනවා. සතුරන්ගේ සතුරු බලය ඉවත් වෙනවා වගේම ඊර්ෂ්‍යාකරුවන්ගේ ඊර්ෂ්‍යාකාරී ක්‍රියාකලාප අතරමැද ලොප් කරන්න සිද්ධ වෙනවා. ඔවුන්ටම ඔබේ මේ කේතු ග්‍රහතුමා විසින් ප්‍රබල දෘෂ්ටියක් රෝග ස්ථානයේ සතුරු ස්ථානයට යොමු කිරීම නිසා. ඒකම ගත්තොත් 6 වැන්නේ කරුණු අනුව ඔබේ විවාහ පැත්තෙන් ඔබට ලැබුණු නැන්දම්මල මාමණ්ඩල එක්ක බැඳීම වැඩි වෙනවා. ඔවුන්ගෙනුත් යම් කිසි විදියක ප්‍රයෝජනයක් ඔබට ලැබෙන්නට තියෙන බව මතක් කරන්නට කැමැති. ණය ගනුදෙනු ඉල්ලා සිටින්න ඒවා ලබා ගන්න කටයුතු කරන්න බොහොම හොඳ කාලවකවානුවක් බවයි පෙනී සිටින්නේ. ඒකම මේ කාලේ ලැබෙන මෙහෙකරුවන් කම්කරුවන් ඔබට බොහොම හිතයිසී පිරිසක් වෙනවා නොවනවා මානයි. ඒකම ගත්තොත් ඊළඟ ග්‍රහ දෘෂ්ටිය ඔබට වැටෙන්නේ පුණ්‍යස්ථානයේ භාග්‍යස්ථානයේ ධර්මස්ථානයේ වූ 9 වෙන්නට. එහෙනම් කේතු ග්‍රහතුමාගේ බලවත් ග්‍රහ දෘෂ්ටියක් ඒ ස්ථානට වැටෙනකොට පෙර පින් බලය මතු වෙන්නට පටන් ගන්නවා. උසස් අධ්‍යාපනය ලබන්න කවුරු හෝ අදහස් කරගෙන ඉන්නම් ඊට ඔබට අවස්ථාව සැලසෙනවා. විදේශ ගත වෙන්න බලාගෙන හිටියනම් වෘශ්චික ලග්න හිමියනි ඒ සඳහා ඔබට වාසනාව උදා වෙනවාමයි. ඒකම ඔබ වෙනදට වඩා ආගම දහමට නැඹුරු වෙනව විතරක් නෙවෙයි දෙමව්පියන්ට පූජ්‍ය පක්ෂයට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ආදී ඔබ ගරු කරන හැම කෙනෙකුටම වෙනදට වඩා ගරු කරන පමණක් නෙවෙයි හුද සත්කාර විවිධාකාරයෙන් ඔබ දැක්වීම නිසා ඔවුන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබීමෙන් ඔබ සමාජයේ හොඳ ධර්මිෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක කියන්නට ඕනමයි. ඒකම විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙනනම් ඒ සීන සැබෑ වෙන බව මා කලිනුත් කිව්වා. ඒ බව නැවතත් ඔබට සිහිපත් කරනවා. ඉතින් දෙමව්පියන්ට ආච්චිල සීයලට වැඩි හිටියන්ට තමන්ගේ දරුවන්ගේ කටයුතු නිසා සිතේ සතුට ඇති කරන තත්ත්වයක් මේ කාලේ පෙන්눔 කරනවයි බව මතක් කරන්නට ඕන. එහෙමනම් විශ්ව මාතාවගේ අති උතුම් ආකර්ෂණය වැඩිපුරම ලැබෙන අංකය වන්නේ 9. ඉතින් 9 වෙන්න හිමිවන්නේ මේ 2025 වර්ෂයට 2025 එකතු කරාම ඒ අනුව විශ්ව මාතාවගේ ආකර්ෂණය මේ වගේ සුබ ග්‍රහ ගෝචර වැඩියෙන් ඔබට ලබා දෙනවට
ඔබ වැඩිපුර විශ්ව මාතාවට ආශිර්වාද කරන්න. මමත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට වැඩියෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් පිළිබඳ විස්තරයක් මම දැන් කරන්න කැමතියි. ඔබට දේශීය සහ ඕනෑම රටකට අදාළව දල කේන්ද්‍ර ඒකම භාව කේන්ද්‍ර සකසා ගන්න පුළුවන්. ඒ ඇසුරින් එම කේන්ද්‍ර දෙකම හදලා සකස් කරලා අලුතෙන් ඔබට විනාඩි 30කට වැඩි පලාපල කතනයක් ඔබේ WhatsApp, Viber, Imo, Botim වලට ලබා ගන්නත් පුළුවන්. ඒකම අපල වලට කළ යුතු පිළිවෙත් පත්‍රිකා ඔබට ඒ සමග ලබා ගන්න පුළුවන් වගේම එම රෙකෝඩින් එකත් ඒ වගේම අපල පත්‍රිකා ටිකත් ලැබුණට පස්සේ වේලාවක් යොදාගෙන ඔබට අවශ්‍ය ඕනෑම කාලයක් අරගෙන මගෙන් එවන ලද පලාපල කතනය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කර ගැනීමටත් අවස්ථාව තියෙනවා. ඒකම අපල සඳහා નિયમિત පරිදි ඝන පිහිටුවලා සකස් කරන ලද සෙත් කවි රචනා කිරීමටත් ශ්‍රී විෂ්ණු කතරගම සමන් දිව්‍ය රාජෝත්තමයන් වැඩ සිටින දේවාලයක එම සෙත් කවි මාලාවා දින 7ක් වරු 7ක් අදාළ පූජාවන් තබලා ඔබ මෙරට හිටියත් විදේශගතව හිටියත් ඔබ වෙනුවෙන් එම කටයුත්ත ඉෂ්ට සිද්ධ කරලා දෙන්න සෙත් කවි ගායනා කරන්න මාලාවා හැකියාව තියෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. ඒකම ඔය අපල සඳහා નિયમિત වාර ගණන ඒ කියන්නේ 10 වාරයකට වඩා වැඩි වාර ගණනක් ජීවම් කළ යන්ත්‍ර ටයිගර්ස් අයි බ්‍රේස්ලට් ඒ වගේම අදාළ මැණික්ගල් එබ්බ වූ මුදු අගස්ති රුද්‍රාක්ෂ ඕනෑම කිල්ලකට ඔරොත්තු දෙන පරිදි කිලි හරණය කරලා සකස් කරවා ගන්න පැළඳවීමේ කටයුතු මාලාවා ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඔබේ නමට එම වාර ගණන ඒ කියන්නේ 10 වාරයකට වඩා වැඩි වාර ගණන ජීවම් කළ බවට මගෙන් පටිගත කළ MP3 ෆයිල් එකක් ඔබට මෙම යන්ත්‍රය පැළඳීමට ප්‍රථම ලබා ගන්නට පුළුවන් බවත් මතක් කර සිටිනවා. ඒකම මුළු සිරුරම ආවරණය වන පරිදි සිරුරේ තියෙන ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියා දෝෂ, යක්ෂ, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ යනාදී අමනුෂ්‍ය දෝෂ, ඒ වගේම අනවින කොඩිවින හදි හූනියම් වැල්පැන්නුම් ඉරිපැන්නුම් වැනි හිනා බෙහෙත් කැවීම වැනි නරක තත්වයන් වැනි දෝෂ තත්වයන් සියල්ල සමනය කර ගැනීම සඳහා සත් අඩියේ දෙහි කැපීමේ ශාන්ති කර්මය මාලාවා ඉෂ්ඨ කරගන්න පුළුවන්. වගේම තත්කාලහ නිමිති ශාස්ත්‍ර ඔබට මා වෙතින් ඔබට ඉටු කරවා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කරනවා. ඒකම නිවාස නැකත්, විවාහ නැකත්, අකුරු කියවීමේ නැකත් ආදී එකී නොකී සෑම වර්ගයකම නැකත් වර්ග මාලාවා සකස් කරවා ගැනීමට හැකියාව තියෙන බවත් මේ වෙලාවේ මතක් කර සිටිනවා. විශේෂ වශයෙන් නිවෙස් වල කටයුතු ආරම්භ කිරීමට කලින් හෝ නිවසට ප්‍රවිෂ්ඨ වීමට කලින් සිදු කරන අංග සම්පූර්ණ බහිරව පූජාවන් මා වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන් 20 පොරොන්දම් ඇතුළු තවත් පොරොන්දම් වර්ග 8කුත් ඒ වගේම ජ්‍යොතිෂයේ සඳහන් වෙන විවාහ දෝෂ 21කින් ඔබට කොතරම් එම දෝෂ ගැලපෙනවාද කියලා කේන්ද්‍ර හිමියන් දෙදෙනෙකුගේ පොරොන්දම් පරීක්ෂාව මාලාවා මනාව ඉටු කරවා ගන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර, අකුරු කියවීමේ චාරිත්‍ර, නව ගෘහයන්ට ව්‍යාපාරික ස්ථානවලට ප්‍රවිෂ්ඨ වීමේදී සිදු කරන චාරිත්‍ර විදිත් මාලාවා ඉටු කරව ගන්න පුළුවන්. විශේෂ වශයෙන් ඝන පිහිටුවලා පුජ්‍යලයාගේ ව්‍යාපාරයේ වාහනවලට හිතා පළ දෙන නම් තබා ගැනීමත් මගෙන් ඉටුව කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන්ම නිවස, භූමිය ඇතුළු සෑම තැනකම පවතින වාස්තු දෝෂ මාලාවා පරීක්ෂා කරවා ගන්න පුළුවන් බවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඊට අමතරව වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඳවා ගැනීමට ඔබට මගෙන් අවස්ථාව තියෙනවා. තවත් සුබ පැත්තේ සියලුම গুপ্ত විද්‍යා කටයුතු මගෙන් ඉටුවා කරවා ගන්නට පුළුවන් වගේම ඔබේ විවාහ දෝෂවලට ගැළපෙන පරිදි මනාල මහතා හෝ මනාල මහත්මිය සොයා දීමේ බාහිර දූර වගකීමත් අප වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන් බව අවසාන වශයෙන් මතක් කර සිටිනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි දෙපිහිටයි.